ආයුබෝවන් දරුවනේ. ඔන්න ටීචර් අදත් ඔයගලන්ට අලුත් ගණිත ගැටලුවක් අරන් ආවා. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ පේලි ගණන්. මොනවද? පේලි ගණන් හදන හැටි. බලමු ටීචර් කෙනාට ගැටලුව මොකක්ද කියලා. පේලියක මුල සිට ගණන් කළ විට මාලක සිටින්නේ 7 වෙනි යාට. අග සිට ගණන් කළ විට මාලක සිටින්නේ 5 වෙනි යාට. පේලියේ සිටින ළමයි ගණන කීයද? ඔයාලා දන්නවනේ. ඔයාලා උදේ ඉස්කෝලේදී රැස්වීමේදී පේලියට එන්න. එතකොට පේලියට එනකොට ඔයා පේලියේ ඉන්න තැන ඉඳන් ඉදිරියට ළමයි ඉන්නවා. පිටිපස්සට ළමයි ඉන්නවා නේද? මතක් කරගන්න බලන්න මේ අවස්ථාව. මේ වගේ ගානක් තමයි මේ තියෙන්නේ. අපි ආයෙත් ගාන බලමු. පේලියක මුල සිට ගණන් කළ විට මාලක සිටින්නේ 7 වෙනි යට. අග ඉඳන් ගණන් කරගෙන එනකොට මාලක සිටින්නේ 5 වෙනි යට. පේලියේ සිටින ළමයි ගණන කීයද? දැන් අපිට කියනවා මාලක කියලා ළමෙක් ඉන්නවා. එයා පේලියේ ඉන්නේ මුල ඉඳන් 1 2 කියලා ගණන් කරාම පුතේ 7 වෙනි යට. අග ඉඳන් ගණන් කරගෙන එනකොට ඉන්නේ 5 වෙනි යට. අපෙන් අහනවා මුළු පේලියේ ඉන්න ළමයි ගන්න. හරි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුල සිට ගණන් කළ විට 7 වෙනි යට. එහෙනම් මුල ඉඳන් ගණන් කළාම යා ඉන්නේ 7 වෙනි යට. අග සිට ගණන් කළ විට මාලක සිටින්නේ 5 වෙනි යට. කී වෙනි යටද? 5 වෙනි යට. මුලින්ම අපි කරන්නේ පුතේ 7යි 5යි එකතු කරගන්න. මුල ඉඳන් ගණන් කළාම 8, අග ඉඳන් ගණන් කළාම 5 වෙනි. 7යි 5 ගණන් කරමු බලන්න. 7 8 9 10 11 12 පිළිතුර 12යි. එතකොට පේලියේ ඉන්නේ 12ක්ද? චුට්ටක් කල්පනා කරමු බලන්න. මුල ඉඳන් 7 වෙනි යට අගට සිට 5 වෙනි යට. එකතු කරාම 12ක් ආවා. පුතේ මේ පේලියේ මුල ඉඳන් ගණන් කරගෙන එනකොට මාලකව හම්බ වෙනවා. අග ඉඳන් ගණන් කරගෙන එනකොට මාලකව හම්බ වෙනවා. එතකොට අපි මේ දෙවාරෙදිම මාලකව ගණන් කරනවා නේද? මුලිනුත් මාලක ඉන්නවා, අගිනුත් මාලක ඉන්නවා. එතකොට මාලකලා දෙකකින් ඉන්න පුළුවන්ද පේලියේ? බැහැ නේද? එහෙමනම් අපි මේ එක මාලක කෙනෙක් අඩු කරන්න ඕනේ. මොකද මාලකලා දෙන්නේ නැති නිසා. 12න් එකක් 11යි. ඒ කියන්නේ පුතේ පේලියේ මුළු ගණන කීයද? 11 දෙනයි. ඔන්න ඔහොමයි පේලියේ මුල සිට අග සිට විදියට આવොත් ගැටලුව හදන්නේ. මේ පේලි ගණනම තව වෙනස් විදිහකටත් එන්න පුළුවන්. අපි බලමු මේ ක්‍රමය කොහොමද එන්නේ කියලා. පේලියක නිම්මිට ඉදිරියෙන් ළමයි 5 දෙනෙක්ද පසුපසින් ළමයි 8 දෙනෙක්ද සිටිති. පේලියේ සිටින මුළු ළමයි ගණන කීයද? පෙර ගානට වැඩිය පොඩ්ඩක් වෙනස් නේද පුතේ? අපි ආයෙත් බලමු. පේලියක නිම්මිට ඉදිරියේ ළමයි 5 දෙනයි. නිම්මිට පිටුපසින් ළමයි 8 දෙනයි. අපෙන් අහනවා පේලියේ සිටින මුළු ළමයි ගණන කීයද? මේක හදන්නේ කොහොමද? අපි බලමු. නිම්මි ඉන්නවා පේලියේ. කවුද ඉන්නේ? නිම්මි. නිම්මිට ඉස්සරහින් ළමයි 5 දෙනෙක්. නිම්මි ඉන්නවා පේලියේ. නිම්මිට ඉදිරියෙන් ළමයි 5 දෙනෙක් ඉන්නවා. අපි ලියාගමු 5. මේ ඉදිරිය මේ පසුපස කියනවා. මේ නිම්මි. නිම්මිට ඉදිරියේ ළමයි 5. පසුපසින් ළමයි 8 දෙනා. නිම්මිට පසුපසින් ළමයි කීයද? 8යි. ඉදිරියෙන් 5යි පසුපසින් 8යි. දැන් කොහොමද මුළු ළමයි ගණන හොයන්නේ? නම මං කියලා දෙන්නම්. නිම්මි ඉන්නවා ඉදිරියෙන් 5යි පිටුපසින් 8යි. ඉස්සෙල්ලාම අපි ඉදිරියෙන් ඉන්න ළමයි ගානයි පසුපසින් ඉන්න ළමයි ගානයි එකතු කරගන්න. මොකද කරන්නේ? ඉදිරියෙන් ඉන්න ළමයි 5යි පසුපසින් ඉන්න ළමයි 8යි එකතු කරගන්න. 8යි 5යි කීයද? 13යි. දැන් පේලියේ නිම්මි හිටියට නිම්මිගේ ඉදිරියේ ළමයි 5යි. පසුපසින් 8යි නම් 13යි. හැබැයි නිම්මිත් ඉන්නේ මේ පේලියේ නේද? එතකොට අනිවාර්යයෙන් පුතේ මේකට එකක් එකතු කරන්න ඕනේ. කවුද අපි මේ එකතු කරේ? නිම්මිව.
නිම්මි ඉදිරියෙන් 5යි පසුපසින් 8යි. එහෙනම් 8යි 5යි 13යි නිම්මිත් එක්ක පුතේ 14යි. පිළිතුර 14යි. මේ පේලි ගණන් ක්‍රම දෙකක් නෙමෙයි මම මේ කියලා දුන්නේ. අවසාන විදියටත් එන ක්‍රමයක් තියෙනවා. අපි ඒකත් බලමුද? ළමයි 15ක් සිටින පේලියක සිතුම් සිටින්නේ හරි මැදය. ඔහු සිටින්නේ පේලියේ කීවෙනියාටද? දැන් ඊට කලින් කරපු ගණන් දෙකට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් පේලි ගණන් තමයි මේක. ආයෙත් බලමු. ළමයි 15ක් සිටින පේලියක ළමයි කීයද ඉන්නේ? 15යි. සිතුම් සිටින්නේ හරි මැදය. ඔහු සිටින්නේ පේලියේ කීවෙනියාටද? අපි පුතේ කලින් ගණන් දෙකේම හැදුවේ මුළු පේලියේ ඉන්න ළමයි ගණන. නමුත් මේ ගණනේ මුළු ළමයි ගණන දීලා තියෙනවා. අපිට මුළු ළමයි 15ක් ඉන්නවලු පේලියේ. හරි. අපෙන් ආන්නේ සිතුම් ඉන්නේ කීවෙනියාටද? ඔහු ඉන්නේ හරි මැද කියලා අපිට චූටි ඉඟියක් දීලා තියෙනවා. කොහොමද පුතේ අපි හරි මැද හොයන්නේ? පේලියක හරි මැද හොයන්නේ. මැද කියන්නේ පුතේ අනිවාර්යෙන් දෙපැත්ත සමානයි. දෙපැත්ත සමාන වුණාම තමයි මැද කියලා එකක් හම්බ වෙන්නේ. එහෙමනම් අපි පුතේ මැද හොයන්න මෙන්න මේ 15 දෙනා බෙදන්න ඕනේ දෙකෙන්. ඊයේද බෙදන්නේ දෙකෙන්. ඇයි දෙකෙන් බෙදන්නේ? මැද එකිනාට දෙපැත්තක් තියෙන නිසා. හරි. බෙදමු 15. එකට දෙකේව නේ 15ට දෙකේව. එක්වරම ඔයාලට 15ට දෙකේව මතක් නොවෙන්න පුළුවන්. දෙවරක් කියාගෙන යන්න දෙකේ ගුණනවා. 2 4 6 8 10 12 14 16 නෙමෙයි අපින් ආන්නේ 15 එහෙනම් 16 ගන්න පුළුවන්ද? බෑ. 15ට පහු කරලා යන්න බෑ. නැවත ගමු 15ට වැඩිය අඩු වෙන්න. 2 4 6 8 10 12 17 බලන්න ඇඟිලි කීයක් නැවුනද කියලා ටීචර්. ඇඟිලි 7යි. එහෙමනම් අපි ලියනවා 7. 7 කොයි වෙලාවෙවත් අපි මේක උඩින් ලියන්නේ නෑ. දෙවරක් 7 14යි. 15 14ක් එකයි. ඔන්න අපිට ආව පුතේ දෙපස ඉන්න ගණන. මේ පැත්තෙත් 7යි මේ පැත්තෙත් 7යි. අපි මේක පේලිය විදිහට ඇඳගමු. මෙන්න ඉන්නවා මැද එක්කෙනා. කවුද මේ මැද ඉන්නේ? සිතුම්. දැන් මේ බෙදුවාම මේ ඉන්නේ එක පැත්තක ඉන්න ගාන සහ අනිත් පැත්තේ ඉන්න ගාන. 7යි 7යි 14යි සිතුමුත් එක්ක නේද 15. දැන් කොහොමද සිතුම් ඉන්නේ කීවෙනියටද කියලා හොයන්නේ? මුල සිට ළමයි 7ක් ඉන්නවා නම් මේ සිතුම් වෙන්නේ අනිවාර්යෙන් කීවෙනියටද පුතේ? 8 වෙනියට නේද? අපි ඇඳලා බලමු. 1 2 3 4 5 6 7 ඉන්න ඉදිරියේ ඉන්න ළමයි 7 දෙනා. ඊළඟ එක්කෙනා මැදනේ ඉන්නේ. එයා තමයි මේ සිතුම්. එහා පැත්තේ 7 දෙනා. 1 2 3 4 5 6 7. දැන් බලමු. පේලියේ මේ කියන විදිහට 15ක් ඉන්නවද බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. හරි. පේලියේ 15. අපි ඉලක්කය යොදලා බලමු. මේ දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා, පස්වෙනියා, හයවෙනියා, හත්වෙනියා. එහෙනම් සිතුම් ඉන්නේ 8 වෙනියට. ළමයි 15ක් සිටින පේලියක සිතුම් සිටින්නේ හරි මැද නම් ඔහු සිටින්නේ පේලියේ කීවෙනියටද? කීවෙනියටද පුතේ? 8 වෙනියට. තේරුණාද ඔයාලට? දැන් පේලි වලින් එන ගණන් ගැටළු වර්ග 3ක් මම කියලා දුන්නානේ. ඔයාලත් ගෙදරදී නැවත මේ ගණන් හදලා පුරුදු වෙන්න ඕනේ. හරිද? අදට ටීචර් ගිහිල්ලා එන්නම්. අලුත් ගණිත ගැටලුවක් එක්ක ආයෙත් හම්බ වෙමු.